ආයේ හෙනයක් කඩාපත් වෙන්න යන්නේ අවබෝධය තියෙනවද මේ දවස්වල මොකද වෙන්නේ කියලා? ඈ ඉන්දියාවේ පාකිස්තානේ ගහ ගන්නවා කියලා දන්නවද? දන්නේ නැද්ද? අනේ අපිට නම් වැඩක් නැහැ. ඔය උඩනේ ගහ ගන්න කියලා ඉන්න එපා. හදිස්සිය පොඩ්ඩක් ටාගට් එක එහා මෙහා වුණොත් එහෙම මෙහෙටත් එනවා. ඔව් දැන් කට්ටිය මේ මම දැක්කා ඉන්දියාවේ එහෙම ඉන්දියාවේ අර ඉන්නේ දැන් ඔය සෙලිබ්‍රිටිලා ඉන්නේ. ක්‍රිකට් ගහන අය නළුවෝ එහෙම ඉන්නේ. ඇක්ටර්ස්ලා. ඒගොල්ලෝ ඔක්කොම යුද්ධට ෆුල් සපෝට්. ස්ටෝරි එහෙම දානවා කෙලින්ම අර දැන් සින්දූර කියලානේ ඔපරේෂන් එක කරන්නේ. ඒකට සපෝට් එක දාලා ඒගොල්ලෝ ස්ටෝරිස් දානවා. සාමාන්‍යයෙන් හරියම මිනිස්සුන් නම් කරන්න ඕනේ මේ යුද්ධයට සපෝට් එක දීදී ෆෝම් කරන එක නෙමෙයි. හරියට ෆෝම් වුණොත් එහෙම මල මගුලක් වෙන්නේ. පුළුවන් තරම් ඒක නවත්තන්න වැඩ කරන එක. හැබැයි ඉන්දියාවේ ඉන්න මිනිස්සුත් එක්ක හදිස්සි හරි ඒ වෙලාවේ කවුරු හරි නළුවෙක් හරි ක්‍රීඩකයෙක් හරි දැම්මොත් එහෙම යුද්ධ නවත්තන්න කියලා දැම්මොත් එහෙම උට ඉන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඉන්දියාවේ ඉන්න සමහර ඒ කියන්නේ සමහර නෙමෙයි ඉන්දියාවේ බහුතරයක් ඉන්න දැන් ලංකාවෙත් ඉන්න හැම බහුතරයක්. ඉන්දියාවේ බහුතරයක් ඉන්නේ අර පුදුම මේ පිස්සුවක් කෙලින්නේ. ඒ කියන්නේ හිතා ගන්න බැරි තරම් පිස්සු කෙල සෙට් එකක් ඉන්නේ. ඒතර කවුරු හරි කෙනෙක් අරගෙන විරුද්ධව කතාවොත් මල ගෙඩියක් වෙන්නේ. දැන් ඕක මේවා කරා වගේ නෙමෙයි ගහ ගන්න ගියාම දැන් ඔයාලා හිතයි දැන් ඉතින් ඉන්දියාවේ පාකිස්තානයේ ගහගත්ත අපට උලන්නේ නැහැ. එහා පැත්තේ ගෙවල් දෙකක් ගහ ගන්නවා කියලා. අපිට කියන්නේ නැහැ පාඩුවේ ගෙඩියන දොර වහන් ඉමු කියලා. එහෙම නිකන් මේ ගහ ගන්නවා කියන්නේ නිකන් ආතල් එකක් නෙමෙයි. අපි ඉන්දියාවෙන් පාකිස්තානෙත් එක්ක අපි ලොකුවට ගනුදෙනු කරනවා. එකක් අපේ අසල්වැසිරට ඉන්දියාව සහ අපි තව විශාල වශයෙන් ගනුදෙනු කරන රටක් පාකිස්තානය. දැන් එක රටකවත් පැත්ත ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. හේතුව දැන් ඔයාලා 2007 ඉපදිච්ච කට්ටිය නේද? ඔයාලා ඔය ඉපදින කාලෙ වෙද්දි පාකිස්තානෙන් සෑහෙන සපෝට් එකක් දුන්නා LTT එකට පරද්දන්න මේ පාකිස්තානෙන් තව ගොඩක් වෙලාට ඔය යුද උපකරණ දුන්නේ. සහ ලංකාවේ හමුදාවේ ගොඩක් අය ට්‍රේනින් වලට ගියේ පාකිස්තානට. පාකිස්තානේ තමයි මේ ගොඩක් වෙලාට සපෝට් එක දුන්නේ. ඒතකොට දැන් ඒ අර පරණ අතීතෙත් එක්ක ගත්තාම එක රටකටවත් උදව් කරන්න බෑ. හැබැයි ඉන්දියාව කියන්නේ අපේ අසල්වාසියා. ඒ තරහ කරන්නේ දැන් ගහ ගන්නවා කියන්නේ දැන් ඊයේ දැන් මම නම් සාමාන්‍යයෙන් ඔය නිවුස් ගැන මාර අප්ඩේට් එකකින් මම සාමාන්‍යයෙන් දැන් මට වැඩක් තියනවාද කියලා අහන්න එපා ඉතින්. සාමාන්‍යයෙන් ඒ වගේ අප්ඩේට් එකේ ඉන්නේ. මොකද මම දැනගන්න ආසයි විස්තර. දැන් මේ වෙද්දිත් තව ගහ ගන්න. දැන් ඊයේ රෑ ඉන්දියාවේ ටාගට් කියන්නේ දිල්ලි වලට පංජාබ් වලට ඒ නගර කීපයකට පාකිස්තානෙන් ගහලා තිබ්බා. ඒ කියන්නේ ඉන්දියාවේ යුද බලය වැඩි පාකිස්තානට වඩා. හැබැයි කවදාවත් ඒ යුද බලය වැඩි කියලා රටක් සම්පූර්ණයෙන් යටත් කරගන්න හම්බෙන්නේ නැහැ වෙන රටකට. මොකද පාකිස්තානේ ගාව න්‍යෂ්ටිකාවද තියෙනවා. අවසාන ඔප්ෂන් එක තමයි ඉන්දියාව නිකන් පාකිස්තානේ අල්ල ගන්නවා වගේ ලයින් එකක් ආවොත් න්‍යෂ්ටිකාව ටිකෙන් ගහලා දැම්ම හතර අතේ පාකිස්තානෙත් ඉවරයි ඉන්දියාවත් ඉවරයි ආසියාවත් ඉවරයි ඔක්කොම ඉවරයි. ඒකෙන්ද කවදාවත් කවුරු කෙනෙක් හිතනවා නම් ඉන්දියාව ගහලා පාකිස්තානට අල්ලගන්න කියලා ඒක කරන්න බෑ. සහ විශේෂයෙන් එහෙම රටක් තව රටක් යටත් කරගන්නවා කියන්නේ ඒක මේ හැමෝටම බලපානවා. සහ විශේෂයෙන් චීන දෙන්නේ කවදාවත් පාකිස්තාන අල්ලගන්න ඉන්දියාවට. ඒ චීනෙන් උදව් කරනවා පාකිස්තාන. දැන් ඊයේ පාකිස්තානුත් ගහලා තිබ්බා. දැන් ඉන්දියාව පාකිස්තානට ඉස්සල්ලාම ගැහුවා. අර ත්‍රස්තවාදී කේස් එකකින් දැන් පාකිස්තානට ගහන්න ඇති. දැන් ඉන්දියාවටත් ඌමනාවක් තියෙනවා ගහන්න. මොකද දැන් අර නරේන්ද්‍ර මෝඩිගේ සම්පූර්ණ ඡන්ද පදනම තියෙන්නේ යුද්ධෙ මත. මොකද මේ ඉන්දියාවේ මිනිස්සු කැමති ගිහිල්ලා ගහනවා අරකට ගිහිල්ලා. ඒක දැන් පොට්ට ඡන්ද දිනන්න එහෙම ඕන නම් ගහන්න ඕනේ කියලා බොරුවට හරි ගහන්න ඕනේ. දැන් එහෙම බොරුවට ගහුවම අනික් කෙවුන් නිකන් ඉන්නේ නැහැනේ. ආ නිකන් මේ මොන්නම් උඹලා ගහලා බලයන් කියලා එහෙම ඉන්නේ නැහැ උත් ගහනවා. පාකිස්තාන සම්පූර්ණයෙන් පාකිස්තාන ආරක්ෂක කැමති පාකිස්තාන හමුදාවට ඕඩර් එක දුන්නා ඉන්දියාවෙන් ගැහුවොත් ගහන්න කියලා. ඉන්දියාවෙන් ඉස්සල්ලාම ගැහුවා. පාකිස්තානෙන් අනිත් පැත්තට ගහනවා. දැන් ඊයේ ඉන්දියාවේ ටාගට් 5කට ගහලා තිබ්බා. ඉන්දියාව 20ක් විතර මැරලා තිබ්බා. ඕකේ හොඳම සීන් එක මේ රෆාලේ කියලා ජෙට් වගේක් තියෙන ඉන්දියාව ගාව. ප්‍රහාරක යානා වගේක්. ඒ ප්‍රහාරක යානා ප්‍රංශෙන් තමයි ගෙන්නන්නේ. ඒ කියන්නේ ප්‍රහාරක යානයක වටිනාකම කොච්චරක් විතරද සාමාන්‍යයෙන්? ඒ ප්‍රහාරක යානයක වටිනාකම ආසන්න වශයෙන් රුපියල් කෝටි 850ක් විතර. රුපියල් කෝටි කීයක්ද? 850ක්. ඒ කියන්නේ ආසන්න වශයෙන් ඩොලර් මිලියන 288ක් විතර. අපිට සාමාන්‍යයෙන් IMF එකෙන් ළඟදී හම්බෙච්ච මාර්කට් ඩොලර් මිලියන 350යි. හරිද? මේ ජෙට් එකක් සාමාන්‍යයෙන් මේ වගේ අගයක්. දැන් මේවා සාමාන්‍යයෙන් ඉන්ටර්නෙට් එකේ තියෙන තොරතුරු. ඉතින් මේවා සාමාන්‍යයෙන් එහා මෙහා මේ ඉලක්කම් වෙනස් වෙන්න පුළුවන්. ඩොලර් මිලියන 288ක් ජෙට් එකක්. මෙච්චර ගණන් වෙන්න හේතුව මේවා ප්‍රංශය හදන්නේ මීට කලින් කිසිම යුද්ධයකදී මේ ජෙට් මිසයිල් ප්‍රහාර වලින් බිම් වැටලා නැහැ. ඒ කියන්නේ මේ ජෙට් මේගොල්ලන්ට තියෙනවා සම්පූර්ණ මිසයිල් ආරක්ෂණ පද්ධතිය ඔක්කොම මේ ජෙට් එකට තියෙනවා. රුපියල් කෝටි 850ක් කියන්නේ ඉතින් නිකන් උඩින් යන්න විතර හදපු එකක් නෙවෙයිනේ. සියලු නවීන උපකරණ ඒවත් එක්ක හදපු ජෙට් එකකින් තමයි මෙච්චර ගණන්. දැන් මේ ප්‍රහාරක යාන ප්‍රංශයෙන් හදන්නේ ඒගොල්ලෝ හදලා ඉන්දියාවට විකුණනවා. ඉන්දියාව සහ නිකුත් රටවල් වල විකුණනවා. එතකොට චීනට පොඩි උමනාවක් තිබ්බ බහුගේ කාලේ මේ ජෙට් වලට ගහන්න පුළුවන් මිසයිල් වගේක් හදන්න. හරිද? එතකොට එයාලා ඒ මිසයිල් හැදුවට දැන් මේක ටෙස්ට් කරගන්න විදිහක් නැහැ නේ. මොකද පන්සල් ජෙට් එකක් අරන් වරෙන් කියලා ගහන්න බෑනේ. ඒ පන් ජෙට් එකක් ගහලා බලන්න කියලා. චීන කරපු වැඩේ ෂේප් එකේ පාකිස්තානට මේ මිසයිල් ටික දුන්නා. හරිද? පාකිස්තානට දුන්න මිසයිල් ටික. පහුගිය දවස් දෙකේ මේ රෆාල් ජෙට් 5ක් පාකිස්තානෙන් බිම දාලා.
මේ ජෙට් පහක් සම්පූර්ණයෙන් පාකිස්තානයේ බිම දාලා. ඒ කියන්නේ ඩොලර් මිලියන් 288 ඒවා කීයක්ද? පහ. ආසන්න වශයෙන් ඩොලර් බිලියන එකමාරක්. අර අපේ ආර්ථික ප්‍රශ්න සෑහෙන විස්තර කර දෙනවා මේ ජෙට් වල සල්ලි ටික තිබ්බම. හරිද? අර හිතා ගන්න ලෝකේ කොහොමද යුද්ධෙට මොන වගේ පිරිවැයක් යනවද කියලා. සෙල්ලම මේ ජෙට් පහක් බිම දාලා පාකිස්තානයෙන් අර මිසයිල් වල උදව් වෙයි. රෆාල් ජෙට් වල නිකන් සර්ච් කරලා බලන්න රෆාල් ජෙට් කියලා. ඒවා බිම දාපු ඔක්කොම වීඩියෝස් අරන් බලන්න දෙනවා. ඉන්දියාවේ ඊයේ රාත් 20ක් විතර මැරලා තියෙනවා. ඉන්දියාවෙන් පාකිස්තානට එක දිගට ගහනවා. පාකිස්තානුත් අනිත් පැත්තට ගහනවා. දැන් පාකිස්තාන් ප්‍රීමියර් ලීග් එක තිබ්බ කරච්චි ග්‍රවුන්ඩ් එකේ. ඉන්දියාවෙන් ඩ්‍රෝන් වගේක් කියලා ඒ කරච්චි ග්‍රවුන්ඩ් එකට ගැහුවා. ගහපු ගමන් ඒ වෙද්දි පාකිස්තාන් ප්‍රීමියර් ලීග් එකේ කරච්චි ග්‍රවුන්ඩ් එකේ තියෙද්දි මේ පැත්තේ හිමාචල් ප්‍රදේශ වල දිල්ලි කැපිටල්ස්ලයි පංජාබ්ලයි මැච් එක ගහනවා. දැන් අර ඒ කරච්චි වලට ගහලාට පස්සේ උන් නිකන් ඉන්නේ උත්තාය මේ පැත්තේ ස්ටේඩියම් එකට ටාගට් කරනවානේ. ඒකෙන්ද ඉක්මනට දිල්ලි පංජාබුයි මැච් එක නතර කරලා ඒ කියන්නේ දැන් ටාගට් කරනවා කියන්නේ ටාගට් එක හොඳටම ගත්තා කියන්නේ ස්ටේඩියම් එකේ ලයිට් දාලා තියෙන්නේ. අර හිමාලය පැත්තෙන් අර පැත්තෙන් කඳුපැද්ද පැත්තෙන් එද්දි හොඳට ලයිට් දාලා ස්ටේඩියම් එක කට්ටිය ක්‍රිකට් ගහනවා. හරිද? ඉක්මනට ලයිට්ස් ඔක්කොම මනම් මේවා කරලා ඉක්මනට දිල්ලි ටීම් එකයි පංජාබ් ටීම් එකයි ඉක්මනට ස්පෙෂල් ට්‍රේන් එකකින් ගෙන්න ගත්තා ඉන්දියාව මේ ඒ ආරක්ෂිත තැනකට ගෙන්න ගත්තා. IPL එක සම්පූර්ණයෙන් නතර කරා. IPL එක සස්පෙන්ඩ් නතර කරා මේ පස්සේ පටන් ගනි තව ටික කාලයක් ගියාට පස්සේ පාකිස්තාන් ප්‍රීමියර් ලීග් එක නතර කරා. කරච්චි වල මැච් ගහන්නේ. ඒගොල්ලොත් කෙලින්ම ඩුබායි වලට මැච් එක ගහන්න ගියා. එතකොට මේ එහෙම අර ඔක්කොම සම්පූර්ණ කැඳ හැලියක් වෙලා නතර වෙන්නේ යුද්ධයක් ගියොත් ඒකද පුළුවන් තරම් යුද්ධයක් ඇති වෙනක නතර වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි ආතල්ලකින් නා මේ ගහ ගන්නවා අරහෙන් ගහ ගන්න මේවා කියලා. එහෙම බෑ ඉතින් දැන් උදාහරණයකට දැන් මේ වෙදි පාකිස්තාන සපෝට් එකට අනික් රටවල් ටික එනවා. චීනෙන් සපෝට් එක තුර්කියෙන් යුද නැව් කීපයක් ඒවල තිබ්බා පාකිස්තානට කරච්චි වලට මේ අරබ් මුහුදේ වල තිබ්බා. ඒතර ඉන්දියාව තනියෙන් ඉතින් ඉන්දියාව එතකොට දැන් සපෝට් එකට ඉන්දියාවට අනික් රටවල් එකතු වෙන්න ඉන්දියාව බලාපොරොත්තු වෙනවනේ. දැන් අපේ සපෝට් එක කාටද කියන එක බලාපොරොත්තු වෙනවා. දැන් ඔයාලා අහන්න බෑ අපි සපෝට් එක ඉතින් මොනවා කරන්නද කියලා අහන්න එපා. හරිද? අපිට එහෙම කරන්න ලොකු දෙයක් ඉතින් සල්ලි නෑ. හරිද? T50 ටිකක් ගිහින් දෙන්න වෙන්නේ තිබ්බොත් වෙරි තියන්න කියලා. හරිද? වෙනම කතාවක්. දැන් අපිට ඇත්තටම දැන් මේ පේනවා නේද මේ ජෙට් එක ගන්න පේනවනේ. ඒතර මේ ජෙට් එක ගන්නත් එක බැලුවම අපිට ඇත්තටම කළ හැකි දෙයක් නැහැ. නමුත් අර රටක් විදියට අර සපෝට් එක දෙන්නේ කාටද කියන එක වැදගත්. ඒ කියන්නේ අපි වලියකට යද්දී උනත් පහවසර දෙන්නෙක් විතර දෙපැත්තෙන් ඉඳි නිකන් පොඩි අර ගැම්මක් තියනන්නේ පිරිස වැඩි කියන්නේ. දැන් 13 වසරේ උන් ගහ ගන්න යනවා. 13 වසරේ එක පිට වශයෙන් පහවසරේ 4 දෙනෙක් විතර එනවා. හරිද? නිකන් ඒ හිමාර පොඩි අර පිරිස් බලය කියලා අර නිකන් අර මානසික මේකක් තියෙනවනේ අපිත් එක්ක මේගොල්ලෝ ඉන්නවා. පහවසරේ පොඩි එකා ඉන්නවා. හරිද? බැරි වුණොත් ගලක් හරි අරන් ගහපන් කියනවා වගේනේ. ඒ වගේ සීන් නැත්නේ. ඒතකොට අපිට එහෙම රටකට සපෝට් කරන්න බෑ. ඉන්දියාව විශේෂයෙන් ඉන්දියාව කියන්නේ අපේ අසල්වාසියා. ඉන්දියාව අපට උදව් කරලා තියෙනවා. උතර මතක තියාගන්න ඔය අරගල කාලේ අර අපි අරගලේ කරපු මේ ඒ කාලේ තිබ්බනේ මේ රටේ පෙට්‍රල් අරම්බන ඔක්කොම හිඟයක් තිබ්බනේ. ඒ වෙලාවේ අපි ණයවල හිර වෙලා හිටිය අපි සම්පූර්ණ රට බංකොලොත් වෙලා තිබ්බේ. චීනය එහෙම එක එක කොන්දේසි අපට දැම්මා. ඒ කොන්දේස් දාද්දි ඉන්දියාවේ ඔය අකමැති නරේන්ද්‍ර මෝඩි සහ ඒ විදේශ කාර්යතුමා මාත් ඒගොල්ලෝ ඔක්කොම එකතු වෙලා කොන්දේසි නැතුව මේ වෙලාවේ ලංකාවට සපෝට් එක දෙමු කියලා තමයි සපෝට් එක දුන්නේ. ඒ වෙලාවේ හරියට ඉන්දියාවෙන් ලොකු සපෝට් එකක් ආවේ නැත්තම් රට සම්පූර්ණයෙන් පල්ලෙහා. ඒ කියන්නේ දැන් අපි මේ විදිහට දැන් මේ රටේ යන්තම් ප්‍රශ්න ටිකක් යන්තම් විසඳගෙන දැන් මේ ඉන්නවනේ. මේ මොකුත් නැහැ ඉස්සරහට. ඒකෙන්ද එහෙම ප්‍රශ්නයක් තිබ්බත් ඉන්දියාව ඒ වෙලේ උදව් කරා. පාකිස්තානයේ යුද්ධ තිබ්බ කාලේ අපිට දිගටම උදව් කරා. සහ මේ මෑතකටම පාකිස්තානයත් එක්ක හොඳ රාජතාන්ත්‍රික සම්බන්ධතා ලංකාවේ තිබ්බා. ඒක හින්දා මේ අර මේ වගේ සීන් දැන් මේ වගේ ඉතින් මේ වගේ පාඩුවක් ඉන්දියාවට මේක දැනෙන්නවත් නැහැ. දැන් සත පහක් ගානක් නැහැ. දැන් තව ගහනවා. සහ විශේෂයෙන් දැන් අර ඔය යුදෝපක්‍රම වල කරනවා ළමයි මෙහෙම. ඔය සාමාන්‍යයෙන් අර මිසයිල් පද්ධති තියෙනවනේ. ඒ මිසයිල් පද්ධතියක තියෙන සාමාන්‍ය මිසයිලයක් කියන ලොකු ගානක්. හිතන්නකෝ දැන් ඩොලර් මිලියනයක් කියන එක මිසයිලයක්. අනික් රටවල වලින් කරන්නේ පොඩි පොඩි අර ඩ්‍රෝන් තියෙන්නේ. ඩ්‍රෝන් වල එච්චර ලොකු ගානක් යන්නේ නැහැනේ. ඒ ඩ්‍රෝන් එක දිගට යනවා මේ පැත්තට. ඩ්‍රෝන් එකක් සාමාන්‍ය ඩොලර් අපි හිතමුකෝ ඩොලර් සාමාන්‍ය 10000ක් 20000ක් කියලා. ඒ වගේ ගානක් තියෙන ඩ්‍රෝන් යවනවා මේ මිසයිල් තියෙන පැත්තට. ඒතර මොකද කරන්නේ? අර එක ඩ්‍රෝන් එකක් බිම දාන්න මේ මිසයිල් එකෙන් ගහන්න ඕනේ. ඩ්‍රෝන් 100ක් යවුවොත් මේ જાති මිසයිල් 100ක් යවන්න ඕනේ. ඒ කියන්නේ මිසයිල් එක වටිනාකමෙන් 10 එකක් විතරනවා ඩ්‍රෝන් එක වටිනාකම. ඒ වගේ දේකුත් කරනවා. ඒතකොට අර මිසයිල් එක දිගට ගහන්න අර ආර්ථික මේ වශයෙන් අර රට පරිහරණයටපත් වෙනවා. නැත්නම් පාකිස්තානවත් ඉන්දියාවටත් එහෙම සල්ලි ප්‍රශ්නයක් නැහැ. අපිට තමයි සල්ලි ප්‍රශ්නේ තියෙන්නේ. අපි බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ මේ වෙලාවේ. ඉතින් මේ වෙලාවේ බොහොම අමාරුවෙන් මේ හුස්ම අරන් නැගිටින්න ආණ්ඩු කවුරු ගාව තිබ්බත් අදාළ නැහැ ළමයි. ආණ්ඩුව කවුද කියන එක අදාළ නැහැ. මේ වෙලාවේ රටට ප්‍රශ්නයක් වුණොත් එහෙම අපි ඔක්කොම බලපානවා. සමහර කට්ටිය නිකන් සතුටුයි ආණ්ඩුවට කියලා වෙයි. ආයෙත් ගෙදර යන්න වෙයි. එහෙම ඒක නෙමෙයි වෙන්නේ. ඔක්කොම පරිප්පුව කන්න වෙනවා. දැන් 2022 වෙන එක කියලා පක්ෂ වලට තන් දුන්නා මේ පක්ෂයට තන් දුන්න කට්ටියට තෙල් දෙනවා. හරිද මේගොල්ලන්ට හාල් ටික එහෙම දුන්නේ නැහනේ.
ඔක්කොම එකට පෝලිං වල හිටියේ ගිහිල්ලා. ඒ වගේම ආයෙ කේස් එකක් වුණොත් තමයි මේ ප්‍රශ්නේ ආවොත් මේක බරපතලයි මේක නතර වෙන්න ඕනේ. ඉතින් අර රාජ්‍ය නායකයින්ට පුළුවන් මැදිහත් වෙලා සමාදාන කරන්න. ඔය කල්ලොත් ඔය ඉන්දියා පාකිස්තාන එහෙම ප්‍රශ්න ඇති වෙද්දී ඔය ලංකාව හිටිය අකමැති සිරිමා බණ්ඩාරනායක. එයා සාමාන්‍ය මැදිහත් වෙලා ඉන්දියාව පාකිස්තානත් එක්ක රාජතාන්ත්‍රික සම්බන්ධතාව පවත්වලා. කියන්නේ ඉන්දියාව අකමැතිත් එක්ක එහෙම කියන්නේ අකමැතිත් ගාන්ධිලත් එක්ක එහෙම යාළුවෙයි. ඉස්සර මේ බණ්ඩාරනායක හරිද? එතකොට මේ රාජතාන්ත්‍රික සම්බන්ධතාව හොඳට තිබ්බා. එතකොට මැදිහත් වෙලා නතර කරනවා. කියන්නේ මැදිහත් වෙලා නතර කරනවා කියන්නේ දෙපැත්තෙන් ගහගෙන ඉඳි මැදට කියලා හිටගෙන ඔහොම ගල්ලේ පාගින එක නෙමෙයි. අර පණිවිඩය හරියට යන්නේ නැහැ. ඔයාලා ගෙදර අම්මයි තාත්තයි රැඳුවක් ගියාම ඕගොල්ලෝ පණිවිඩය අරයි යන්නේ. අන්න කණ්ඩෙන්න කිව්වා. මට බෑ. ඒ වගේ ආගේ ඒ වගේ. ඔන්න ඉතින් ලංකාවේ දැන් වර්තමාන නායකින්ටත් පුළුවන් මේ දේවල් වලට රාජතාන්ත්‍රිකව මැදිහත් වෙලා සමාදාන කරුවෙක් වෙන්න පුළුවන්. එහෙම කරපු අවස්ථා තියෙනවා. දැන් ලංකාවේ ඔයිට ගල්ලුත් මේ ළඟදිත් එක වැඩක් වුණා. ඒක නම් හැබැයි තාම පොඩ්ඩක් ඉල්ලම් කරනවා. හරිද? උතුරු කොරියාවයි ඇමරිකාවයි ගහගන්න කියන්නේ 2017. ඒක දැන් ගහගන්න ඕන මෙන්න. දැන් නැව්ව එහෙම ඇවිල්ලා ගහගන්න ඕන මෙන්න තියෙනවා. ඒ වෙද්දී අපේ පාලකේ හිටිය අපේ සිරිසේන උන්නේ හිටිය හරිද? පොර කෙලින්ම දැම්ම ට්වීට් එකක්. මම වහාම රටවල් දෙකටම නියෝග කරනවා ඔක නවත්තන්න. හරිද? වැඩේ එච්චර සුසු නෑ. හරිද? ගහගන්න බා. උතුරු කොරියා කාරයට මල පැනලා මිසයිලයක්වත් මේ පැත්තට හැරුවා නම් එහෙම ඉවරයි ඒ වෙලාවෙම. ඒ කියන්නේ ඒක අර ගිහිල්ලා කතා කරලා ෂේප් කරනවා නේ. පොර මෙහි ඉඳන් කියලා නවත්තපන්. ගහගන්න බා කියන්නේ දැන් 13 වසර දෙන්නෙක් ගහගෙන ඉතින් 5 වසරේ කියලා දෙන්නටම ගහගත්තොත් එහෙම ඒ වගේ ටොක් ඇතුළත. ඒකින්ද අර එහෙම හරියන්නේ නැහැ. තේරෙනවනේ හරිය. එතකොට දැන් ඉස්සරහට මේ ඉස්සරහා තත්ත්වය ගැන සිටුේෂන් එක ගැන අවබෝධයකින් ඉන්න මොනවා වෙයිද දන්නේ නැහැ. අපිට ඉතින් පාඩි වැට්ටි කරලා යන්න වෙන්නේ කොහොම අවසාන ප්‍රතිඵලයේ න්‍යෂ්ටික ආයුධ පාවිච්චි කිරීම. එක න්‍යෂ්ටික බෝම්බකින් ලක්ෂ 15ක් එකපාරට දිව්‍ය ලෝකේ යනවා. හරිද? හදිස්සියක් ටාගට් එකක් වැරදුනොත් මේ පැත්තට આવත් එහෙම මෙහි ඉන්න කට්ටිය එකපාරට වායු ගණන් වගේක් හදා හිටියා එකපාරට උඩ බලද්දි හරිද නෑ. ඒ මොසම් මොකදුනේ කියලා තමයි අහන්නේ ළඟ ඉන්න කයි හරිද? එක සැරේකින් අතුරුදහන් වෙනවා එච්චරයි. ඉතින් අපි hinawe හිටියට ඔය යුද්ධ දින පැත්තේ මිනිස්සු කොච්චර තරම් මේ පීඩනයකින් ඇද්ද? හිතා ගන්න බැරි තරම් ලොකු අවුලක තියෙන්නේ. ඒකෙන් දැන් අර කරන්නේ සෙලිබ්‍රේට්ලා කරන්නේ යුද්ධ ෆෝම් කරන එක. යුද්ධ ෆෝම් කරන එක නෙමෙයි කරන්න පුළුවන් තරම් මේක බැලන්ස් කරගන්න එක. ගහගත්තා කියලා රණ්ඩු කරගත්තා කියලා පහර දුන්නා කියලා කිසිම රටකට සුගතියක්වත් වෙන්නේ නැහැ. ඕකට ඔක්කොම රටවල් ඇදලා යනවා ඊට පස්සේ. ඔයාලා දන්නේ දෙවන ලෝක යුද්ධ කාලේ ලංකාවේ යුද කඳවුරු තිබ්බා කියලා අහලා තියෙනවද? දෙවන ලෝක යුද්ධ කාලේ ජපානයෙන් ඇවිල්ලා මෙහෙට බෝම්බ දාලා ගියා. ජපානයෙන් උඩින් ඇවිල්ලා ප්ලේන් වලින් ඇවිල්ලා බෝම්බ දාලා ගියා. ඇයි ඒ? ඒ වෙද්දි බ්‍රිතාන්‍ය කඳවුරු ලංකාවේ තිබ්බේ. ඒතර ජපාන කියන්නේ බ්‍රිතාන්‍ය විරුද්ධ පාර්ශවය. ඒතර ජපානයෙන් ඇවිල්ලා ලංකාවේ මේ මාවතකම ওই පැත්තට බෝම්බ දාලා ගියා. ඇවිල්ලා කොළඹ වරායට. අර ජපානයෙන් ඇවිල්ලා ගහලනවා. එපා කියන්න. හරිද? උඩින් ඇවිල්ලා බෝම්බ දාලා ඇද්දි. ඒකින්ද ඔක්කොම රටවල් මැදි වෙනවා ඊට පස්සේ.